ඔන්න අද අපි එක්කෙනෙක් කිඩ්නැප් කරා. ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් හෙෂන් මනුර. එහෙමනේ? අපි වල තිබොත් කියන්නේ. කිසිම වැරද්දක් නෑ. කොහෙද ගියේ? මම මේ පොඩි වැඩකට එළියට යන ගමන්. ඔව්. යාළුවෙක්ගේ. යාළුවා හම්බෙන්නේ. රයිට්. ඔන්න ඉතින් අපි මේ එයාට ගමන නවත්තලා එයාගේ වාසනාව කොහොමද තියෙන්නේ කියලා බලන්න තමයි අද අපි try කරන්නේ. මොකද අද ප්‍රධාන මාතෘකාව වාසනාව. ඉතින් අපි බලමු අද වාසනාව කොහොමද කියන්නේ. සාමාන්‍යයෙන් මම වාසනාව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඔව්. මොකද මම කැමති මගේ මහන්සියෙන් දියුණුවේ. වාසනාව විශ්වාස කරොත් අපි මහන්සි වෙන්නේ. හරි. ඉතින් ඒ හින්දා බලමු. ඔව්. මේ හරි. දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙද්දී අපි දෙනවා මැජික් තුනක්. එකක් තමයි විරෝධ චැලෙන්ජ්. ඒකේ තියෙන පොඩි චැලෙන්ජ් එකක්. ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ තියෙනවා ඉන්විසිබල් වීරෝ කියලා. ඒකේ තියෙන පොඩි මායා ගතියක් තියෙනවා. ඉන්විසිබල් ගතිය. වචනේම තියෙනවනේ. ඊට පස්සේ ප්ලේ විත් බ්‍රේන්. ඒකේ මනසෙන් කරන මැජික් එක. ඔය මැජික් තුනටම අද හෙෂන් ලෑස්ති. බලන්න. ඔන්න ඉතින් වීරෝ චැලෙන්ජ් එක. ඔන්න චැලෙන්ජ් එක. හරි? මොකක්ද හිතෙන්නේ මේක දැක්කම? චීනාරව ඔව් අර මේ අපි ෆෙන්ෂුවින්. ඔව්. ඒ වගේ මේකේ සම්බන්ධයක් තමයි. ඇත්තටම මේ ওই චීනයේ ජපානයේ ගොඩක් තමන්ගේ වාසනාව කොහොමද තියන්නේ කියලා බලන්න ගන්න පොඩි ගිමික් එකක්. හරි? ඔයාලට පේනවා එක ලණුවක් තියෙන පල්ලෑන්. මේක එකක් සම්බන්ධ වෙලා තියෙන උඩට. ඒ කියන්නේ මේ මොන ලණුවද කියලා අපි දන්නේ නැහැ. හරිද? ඔයාගේ වාසනාව තමයි මෙතන බලන්නේ. එතකොට අපි උදාහරණයක් විදිහට මම උදාහරණයක් මේ එකයි සම්බන්ධ වෙලා තියෙන එකට මම මේ එකක් ඇද්දොත් උන බලන්න. මේ ඇද්දොත් ඒක සම්බන්ධ වෙලා නැහැ. ඔයාට තියෙන අවස්ථා තුනක්. මම මුකුත් කරන්නේ අවස්ථා තුනක්. ඔයාම අදින්න පුළුවන් මේක. අවස්ථා තුනෙන් උලින්ම ගන්නේ මොන අවස්ථාවද? මොන ලඟුවද? මම නෙමෙයිද කරන්නේ? නෑ ඔයාම කරා. හරි. හරි. තව දෙකක් තියෙනවා. හරි. ඔකත් ගන්න. දැන් මෙහෙමයි. අපි කියමු. මේ දෙක එකක් නේ අනිවාර්යෙන් වෙන්න ඕනේ. මම ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඔයාගේ මනසට හිතන්න මොකද්ද වෙන්නේ? මොන එකද කියලා හිතනවා නිකන්. යන්න ගන්න. හරි. මම කිසිම අවුලකට දාලා ඉන්න. ඔන්න බලන් ඉන්න. මොකුත් කරන්නේ නැහැ. කොහොමද කරේ? ඒක දාගන්න බැහැ නේද? ඒක වාසනාවත් එක්ක සම්බන්ධ දෙයක්. අපි යමු දෙවෙනි මැජික් එකට ඉන්විසිබල් වීරෝ. ඉතින් ඔන්න ඉන්විසිබල් වීරෝ සම්බන්ධ වෙන්න තියෙන පොඩ ඉන්විසිබල් ගතියක්. මේ කාඩ් එක චෙක් කරන්න. හරි. හොඳට අනන්න ඊට පස්සේ. අලුත් ඔව් කාඩ් මේ එකක්. සාමාන්‍ය පිරිමි කෙනෙක් හොඳට අනා ගන්නවා කියලා දිනන්නේ. ඔයා නම් අනා ගන්නේ නැහැ කියලා මම දන්නවා. ඉතින් යනකොට පස්සේ පිරිමි කෙනෙක් යනකොට පස්සේ ආයෙක බලන්න දෙයක් නැහැ. ආයෙ ඉතින් හොඳට බැලුවා. හරි? හරි. එකක් 26 කාඩ් 50ක් තියෙනවා. එකක් 27 අතර කැමති ගානක් කැමති ගානක්. එකක් 26 අතර. කියන්න කියන්නේ 25 25ක් දාන්න. 25 මොතෙන් කැමතිද කියනවා 25 දාන්න. දෙකයි තුනයි හතරයි පහයි හයනේ හරි. 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි. දැන් ඔය කට්ටිය පැත්තින් තියෙන මේ කට්ටිය ගන්න. හොඳට අනන්නකො. හොඳට තියාගෙන හොඳට අනන්න. කාඩ් 25කට වගේ කැමති කිව්වා. මම මාර ප්‍රශ්නයක ඉන්නේ 20 කාඩ් 26ක් ඇතුළතදී කැමති අංක එකයි අඩු කරේ. එහෙම නේද? මොන්නේ හරි. 1යි 5 අතර කැමති සංඛ්‍යාවක් කියන්නේ. 1යි 5යි අතර 2. 2. හරි.
දෙකට ආසයි මම එකක් ගන්න. හරි? දැන් ඔතන කීයක් තියෙනවා? 24යි. 24යි. මම මේකෙන් එකයි. තුනයි. අට නතරම් මේකට දාන්න. පිළිගන්න පුළුවන්? නෑ. පිළිගන්න බෑ. පිළිගන්න බෑ. දැන් කීයක් තියෙනවද? 25යි. 25. මම දාපු තුනත් එක්ක 28යි. 28යි. ඔන්න බලන්න. 1යි 2යි 3යි. කාටි ගන්න ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි. ඔන්න ඔය විදිහට තමයි ඉන්විසිබල් වීරෝ වෙන්නේ. ඉතින් කාඩ් වැටුනේ කොහොමද කියලා ගෙදර ඉන්න ඔයගොල්ලෝ බලන්න. අපි ඊළඟට යන් රේවිත් ප්‍රේ. හරි ඔන්න ඉතින් රේවිත් ප්‍රේ මාසත් එක්ක කරන වැඩක්. ඉතින් ඔන්න මම ගාලා තියෙන එකේ ඉඳන් 6ට කාඩ්ස් වගේ. ඔයා චෙක් කරලා බලන්න කැමරාවට පෙන්නන්න කාඩ්ස් ටික අරගෙන බලලා චෙක් කරලා. එකේ 6ට තියෙනව නේද? හරි. පෙන්නන්නේ කැමරාවට අපි එකේ 6ට තියෙනවා කියලා. ඊළඟට හදන්න කොහොමද? මොන දෙයක් පිළිවෙලට තියෙනවා. ඔව් අනේ. මම අහලා තියෙනවා හොඳ පිළිවෙලට. හරි. හරි. හොඳට අහන්න. පේන්න නැතු නේ. ඔව්. අයිතින් තියන්න. හරි. ඔයාලට කියන්න පුළුවන් මෙතන තියෙන කාඩ් එක මොකක්ද කියලා. මේ හිතලා කියන්නේ මම නිකන් හිතලා කියනවා. ආසු. ඒක එක. ඔව්. නෑ. හරි. දෙවෙනි කාඩ් එක කියන්න පුළුවන්. බෑ. හරි. දෙවෙනි කාඩ් එක මොකක්ද කියන්න බෑ. ඒ හින්දා අපි ආයි හොඳට අහන්න නේ අර වගේම ඔයාලට කියන්නේ බැරි පුළුවන් දෙ බැරිද කියලා තමයි මම වගේ වාසනාව මොකද කියවන්නද මම කරේ. හරි ගන්න. හරි. හරි. දැන් කියන්න පුළුවන්. ආසිය. එකයි. හරි. ඔයා මේක අපි දැන් කාටවත් නෑ මේක සාක්කිය දාගන්න. ඔයා බලන්න නැතුව. මේ බලන්න නැතුව සාක්කුවට දාගන්න. උඩ තියෙන්නේ. ඔව්. හරි. මේක ඉතුරු කාඩ් ටික තියම පිළිවෙලට තියෙනවා. හරිද? හරි. දැන් ඔයා මේ දාදු කැටේ මේක ඇතුළට දාලා නිකන් දාලා බලන්න එක එක ඒවා ඒ කියන්නේ විවිධ වෙලාවට විවිධ විදිහට නෙන්නේ. තාප් කැටයක් දාලා චෙක් කරලා බලන්න. චෙක් කරලා බලන්න. අපි බලමු මේ මොන්න දාලා පිට. මම ඒක වට දාලා ඔයාට දාලා පෙන්නන්න කිව්වේ. දැන් කී දාවේ? එක දැන් දෙක. හරි. ඔය අනිත් කාඩ් ටික අරගෙන හොඳට අහන්න. ඔයා ඉතුරු කාඩ් ටික තුන. පේන්න නැතු. පේන්න තියෙන අරනවා. හරි. මෙතන තියෙන. අය. ප්‍රශ්න නෑ. ඔයාට කැමතිද? හරි. ඔයා දැන් ගත්ත කාඩ් එක ඔයා තනි කාඩ් එක ඔයා දන්නේ නැහැ. ඔයා මෙහෙම හොල්ලලා මේක ඇතුළට දාන්න මේ විදුර ඇතුළට දාන්න. මෙහෙම ඔහොමද දාන්න. කීයද ආවේ? 4 ආවේ. බලන්න කාඩ් එක මොකක්ද කියලා. යන්න නම් එපා මේක 4 කියලා. වෝ. nice. Yeah. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අද ට්‍රේවිඩ් බ්‍රේන් එක ඉවර වෙන්නේ. මොකද හිතෙන්නේ? අතරම මේ බොහොම සන්තෝෂයි. ලංකාවේ නේද හොඳ මැජිෂියන් කෙනෙක් ඉන්න එක. මොකද මේ අපි දැකලා තියෙනවා මැජික්. නමුත් මේක ඇත්තටම මේ මෙහෙම එක්ස්පීරියන්ස් එකක් මට හම්බුනේ ෆස්ට් ටයිම්. අපි බලන්න ගිහිල්ලා තිනවා මගේ යාළුවෝ පෙන්නලා තිනවා මැජික්. ඉතින් අතරම මේක මේ විශේෂ
ඉතින් මම සුබපතනවා වාගේ රංගන ජීවිතය සහ වාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානය අපිට දුන්න වගේ යාළුවෝ නමක් කිව්වා. ජීවේන්ද්‍ර ජේම්ස්. ඒක තමයි. ඉතින් ඇත්තටම හරි ලස්සන තැනක්. ඉතින් අපි මේ වගේ ලස්සන එපිසෝඩ් එකකින් ආයෙ හම්බ වෙනකම් රැඳිලා ඉන්න මම වීරෝ මැජිෂියන්. ඉතින් ඇත්තටම හීරෝ මැජිෂන් මාව පුදුම කරා. මම මේ ගැන යමක් කියන්න කැමතියි. තමයි මේ මැජික් කියන දේ දැන් මේ යූස් කරන්නේ හොඳ විදියට මිනිස්සුන්ට. දැන් අද වෙනකොට කියන්නේ අපේ අතීතයේ ඉඳන් අපේ සමාජයට මිනිස්සුන්ව රවට්ටන්න පාවිච්චි කරනවා. අපිට ඒකට ඕන තරම් හේතු තියෙනවා. අපේ ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන් අපිව අන්දන්න මේ දේ යූස් කරනවා. ඉතින් මම කියන්නේ ගොඩාක් දේවල් මැජික් ජීවිතේ. අන්න ඒ මැජික් වලට මැජික් නෙමෙයි කියලා දැනගෙන අහුවෙන්න යන්න. ඉතින් මම විශ් කරනවා වීරෝ මැජිෂන්ට බොහොමත්ම ස්තුතියි මාව මේකට එකතු කරගත්ත එක ගැන. මොකද මේ වගේ අත්දැකීමක් මම මීට කලින් ලැබලා නැහැ. ඉතින් ඔහුට ජය පතනවා. බොහොමත්ම ස්තුතියි. මම හෙෂාන් මනුල.